කිම් ජොන්ව සෙල්ලමට ගන්න නැහැ. සෙල්ලමට කියන්නේ යුද්ධයට ගන්න නෑ. මිනිහත් හරි ආසාවෙන් ඉඳලා මිනිහාගේ සෙල්ලම් බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන හරි සෙල්ලම් බඩු කරේ මොනවද? උතුරු කොරියාව න්‍යෂ්ටික අවියාවුද හදලා තියෙනවා. හැබැයි හදලා තිබ්බට කවදාවත් ඇමරිකාවෙන් කියන උතුරු කොරියාවට ගේම් ඉල්ලනවද? මැද පෙරදිග යුද්ධේ හරි ඊශ්‍රායලේ සහ ඇමරිකාව එකතු වෙලා කොහෙට ගහනවද? ඉරානයට ගහනවා. නේද? ඒ ඉරානෙත් නිකන් ඉන්නේ නැහැ. කුළු කුළුවන් විදිහට මොකද කරන්නේ? ඊශ්‍රායලයට ගහනවා. හරි? ඔව් ආගන්නකෝ. හරි? දැන් ඇයි ඔය ඇමරිකාව මේ ඔය නිකන් මං කියන්නේ හරි ඇයි ඔය ඇමරිකාව ආගන්න? ඇයි ඔය ඇමරිකාව ඉරානයට ගහන්නේ? නෑ නෑ ආගන්න. ආගන්න. ඉරානයේ තියෙන න්‍යෂ්ටික ශක්තිය එහෙම නැත්නම් මොකද්ද? න්‍යෂ්ටික අවියායුධ ඉරානයේ විසින් හදන වාය කියලා නේද? ඒ කියන්නේ ඉරානයේ විසින් න්‍යෂ්ටික අවියායුධ හරි හදනවා කියලා දැනගත්ත ගමන් නේ. හරි? හදන්න ලෑස්ති වෙනවා, හදන්න සූදානම් වෙනවා කියලා දැනගත්ත ගමන් හරි? ඇමරිකාව ජනාධිපති ට්‍රම්ප් මොකද කිව්වේ? න්‍යෂ්ටික අවියායුධ හදන්න දෙන්නේ නැහැ. හරි? ඔව් හදන්න එපා. ඒක නවත්තන්න කියලා තමයි ඒකට ආදාළව තමයි යුද්ධේ ප්‍රකාශ කළ යන්නේ. න්‍යෂ්ටික ආයුධ හදනවා කියලා දැනගත්ත ගමන් නේද? හරි? අර හදනවා හැදුවා කියලා තහවුරු වෙලා නේ මොකද්ද? හදන්න යනවා කියලා නේද? එහෙනම් යුද්ධ ප්‍රකාශ කරලා දැන් ඉරානට ගහගෙන යනවා. හරි? හරි. එතකොට ඔය ආගන් එතකොට න්‍යෂ්ටික අවියායුධ හදනවා කියන රටවල් වලට ඉන්නේ ඉරානයේ විතරද කියන්නේ? න්‍යෂ්ටික අවියායුධ හදන්න සූදානම් වෙච්ච රටකට සහ හැදුව රටකට ඉන්නේ ඉරානයේ විතරද? නෑ. න්‍යෂ්ටික අවියායුධ හදපු රටවල් ඉන්නවා. දැන් අපි ගත්ත උදාහරණයක් විදිහට උතුරු කොරියාව. උතුරු කොරියාව ගත්තොත් උතුරු කොරියාව මොනවද හදලා තියෙනවද? න්‍යෂ්ටික අවියායුධ හදලා තියෙනවා. හරි? උතුරු කොරියාව න්‍යෂ්ටික අවියායුධ හදලා තියෙනවා. දැන් හදලා තිබ්බට කවදාවත් ඇමරිකාවෙන් කියන උතුරු කොරියාවට ගේම් ඉල්ලනවද? නෑ. ඇයි ඒ? ඇයි ඒ? බයයි. ඔව්. හරි? ඔව් උතුරු ජනාධිපති කවුද උතුරු කොරියාවේ? එයාගේ නම තමයි මොකද්ද? කිම් ජොන් කියන ජනාධිපති. හරි? අහගන්න. උතුරු කොරියාව ජනාධිපති අහගන්න. හරි? හරි? ඒ කිම් ජොන් කියන හරි? නායකයා උතුරු කොරියාවේ නායකයා. ඔයා දකින්න නැති මේ ළඟ නිවුස් වල මොනවද පෙන්වනවද? ඔව් මේ ළඟ නිවුස් වල පෙන්නුවා යා ක්‍රූස් මිසයිල් නේ. ක්‍රූස් මිසයිල් වගේ අත් හදා බලනවා නේ. ක්‍රූස් මිසයිල් වගේ. එයයි යාගේ දුවයි එක්ක අර නැරඹුම් මැදිරියක ඉඳලා මොකද කරන්නේ? ක්‍රූස් මිසයිල් අත් හදා බලනවා දැන්. දැන් මිනිහා මොකද කරන්නේ? දැන් මිනිහාව ගන්න යා සෙල්ලමට. නේද? මිනිහාව ආවද? කිම් ජොන්ව සෙල්ලමට ගන්න නැහැ. සෙල්ලමට කියන්නේ යුද්ධයට ගන්න නෑ. මිනිහත් හරි ආසාවෙන් ඉඳලා මිනිහාගේ සෙල්ලම් බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන හරි සෙල්ලම් බඩු කරේ මොනවද? හොඳ යුද ශක්තියක් තියෙනවා හරි උතුරු කොරියාවට. ඒ ඔක්කොම ආයුධ තියාගෙන මිනිහා පාණි ඉන්නවා අනේ මාවත් පොඩ්ඩක් ගන්න තෙල්ලමට. ඔව්. හරිද? මිනිහා එහෙම ගන්නව ඇදලා? නෑ. උතුරු කොරියාවත් එක්ක යුද්ධ වලට පැල්ලෙන්න කවුරුත් යන්නේ නෑ. මොකද ලොකු යුද ශක්තියක් තියෙනවා. හරි? ඇමරිකාව වුණත් ගිහිල්ලා අර උතුරු කොරියාන් ගේම් ඉල්ලන්නේ නෑ කෙලින්ම ගිහිල්ලා. පැහැදිලිද? හරි? يعني න්‍යෂ්ටික අවියාවුධ පවා හදපු රටක් තමයි උතුරු කොරියාව කියන්නේ. හරි? උතුරු කොරියාව ගත්තොත් ඒකේ අර ඒගොල්ලෝ රජයේ සල්ලි වලින් වැඩි ප්‍රතිශතයක් දාන්නේ මොනවා වලටද? ඔය යුද්ධයට අදාළව ඒක නේද? හමුදාව නඩත්තු කරන්න සහ ඒගොල්ලෝ අවියායුධ හදන්න තමයි ඔය රජයේ සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ යොදවන්නේ.